සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. හසංක වික්‍රමසිංහ YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔබ මම නිරන්තරයෙන් කියනවා ඔබ ජීවිතේ හැමදාම ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමකට ගොඩනැගිච්ච කෙනෙක් වෙනවට පත් වෙනවා. මොකද මගේ මේ channel එකේ පරම අදහස, පරම පරමාර්ථය තමයි මම අනුගමනය කරපු නැත්නම් මම දන්න මගේ දැනුම මම ලැබපු අත්දැකීම ඔබ සමග බෙදා හදා ගන්න එක. ඉතින් මේ channel එක වටා මම හැමෝටම එක්රොක් වෙන්න කියලා කියන්නේත් ඒකයි. මොකද හේතුව පුංචි තැනින් පටන් අරගෙන ඔබේ ජීවිතයේ ලොකු තැනකට ගෙනියන්න පුළුවන් අවවාද උපදෙස් දෙන්නයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හොඳයි. ඔබ දැන් මා අර සඳහන් කළ පරිදි ඔබේ බලාපොරොත්තු අයින් කරලා ඔබ ඒවා ටාගට් එකක් බවට පත් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔබේ ටාගට් එක ලස්සනට ස්මාර්ට් විදිහට ඩිෆයින් කරගෙනත් ඉවරයි. ඊට පස්සේ ඔබ ඒ ටාගට් එකට යන මාර්ග අඳුනගෙන ඒ මාර්ගයේ තියෙන බාධක ප්‍රශ්න ගැටලු අඳුනගෙන ඔබ දැන් මේ මාර්ගයේ ගමන් කරමින් තමයි ඉන්නේ. දැන් මේ මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය කොහොමද කියන එකයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දන්නවා ගොඩක් අය ටාගට් තියාගන්නවා, ටාගට් වලට යන පාරවලුත් අඳුර ගන්නවා. හැබැයි මේ පාරේ මේ ගමන යනකොට තමයි ඒගොල්ලන්ට එන ප්‍රශ්න ගැටලුත් එක්ක ඒගොල්ලෝ මේක අතහැරලා දාන්නේ. ඒ නිසා මම මේ පුංචි වීඩියෝ එකෙන් මේ කෙටි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ කොහොමද මේ ටාගට් එකට යන්නේ සහ ඒ ටාගට් එක ජයග්‍රහණය කරාට පස්සේ ඔබ කොහොමද ඒක සමරන්නේ කියන එකත් මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. ඔබ දැන් මේ මාර්ගයේ ගමන් කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි දැන් මේ ඔයාගේ ඉලක්කයට යන පාරේ ඔයා ගමන් කරගෙන යනකොට ඔයාගේ සැලසුමට අනුව ඔන්න ඔයාට අර අනපේක්ෂිත බාධක ප්‍රශ්න ගැටලු මතුවෙන්න ගන්නවා. ඔයා අර මූලික විශ්ලේෂණයේදී ඔයාත් නොදකපු ගෙස් නොකරපු ප්‍රශ්න ගැටලු ඔන්න ඔයාට මතුවෙන්න ගන්නවා. මෙන්න මෙතනදී තමයි වැදගත්ම අපේ දෙයක් ඉස්මතු වෙන්න ඕන කාරණාව. ඒ මොකද මේ වගේ දේවල් මේ වගේ අපි නොසිතූ විරු අභියෝග ප්‍රශ්න ගැටලු මතුවෙනකොට තමයි අපි ගාව තියෙන්න ඕනේ අපි කියන්නේ අප්‍රතිහත ධෛර්යය. ඒකට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මොකද මේ එන ප්‍රශ්න ගැටලු වලට වැටෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව ඔබේ ඉලක්කය දෙසම ඔබේ අවධානය යොමු කරගෙන ගමන් කිරීම කියන එක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණාවේදී. ඉතින් ඒක තමයි මේ තියෙන වැදගත්ම වෙන්නේ. මොකද හේතුව මේ එකක්වත් අර ඔබ මුලින් කලින් සැලසුම් කරපු අභියෝග ප්‍රශ්න ගැටලු නන් නෙමෙයි. මේවා 아무තු මේ වගේ ඒවා අනිවාර්යයෙන්ම ඔබ මේ ගමන යනකොට එනවාමයි. ඔයා මේ මාර්ගය සකස් කරගෙන වාගේ සැලැස්ම හදා ගන්නකොටම ඔබ ඔබේ ඉලක්කයට යන මාර්ගය එකවර ගමන් කරන්නට උත්සාහ කරන්න එපා. ඔබ මේක කොටස් වශයෙන් කඩා ගන්න. අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු ඔයා හම්බන්තොටට නැත්නම් කතරගමට යන්න ඕනේ. ඔබේ ඉලක්කය තමයි කතරගමට යන එක. මම ජීවත් වෙන්නේ මීගම ප්‍රදේශයේ. ඔබ මීගමේ ඉඳන් කතරගමට යනවනම් ඔබ ආයුධ මාර්ගය වෙන්නේ ඔබ මෙතනින් කටුනායකට යනවා. කටුනායකින් හයිවේ එකට දානවා. හයිවේ එකෙන් කොට්ටාවට යනවා. එතකොට කටුනායකට යන එක කොටසක්, කොට්ටාවට යන එක තව කොටසක්. එතනින් ඔයා හම්බන්තොටට යන එක තව කොටසක්, හම්බන්තොට ඉඳන් කතරගමට යන එක තව කොටසක්. එතකොට මේ එක එක කොටසට ඔයා ටාගට්ස් තියාගන්න. මම මෙන්න මේ වෙලාවෙද්දි මෙන්න මේ කොටස ඉවර කරනවා. මෙන්න මෙතනට යනවා මේ වෙලාවෙද්දි. එහෙම ඔයා සැලසුම් කරගත්තාම ඔයාට පුළුවන් අවසාන කතරගමට යනවා කියන එක නිශ්චිත නියමිත වෙලාවට ඔයා සැලසුම් කළ පරිදි යන්න. මොකද ඔයා ඉලක්කය එකපාර දිහා බලාගෙන නැහැ. ඔයා කොටස් වශයෙන් තමයි ඔයාගේ ඉලක්කයට යන්නේ. අපි මේක තවදුරටත් අපේ ප්‍රායෝගික ලෝකයේ තියෙන උදාහරණයකින් බැලුවොත් අපි හිතමුකෝ ඔයා ගයක් හදා ගන්නවා වගේ ඉලක්කයක් තියාගෙන ඉන්නවා. ඒතර මේ ඉලක්කයේදී ඔයාට පුළුවන් කොටස් වශයෙන් කඩා ගන්න. මුලින්ම ටාගට් එකක් තියෙනවා ෆවුන්ඩේෂන් එක දාගන්න. ඊට පස්සේ ටාගට් එකක් තියාගන්නවා බිත්ති ටික උස්සලා බැඳ ගන්න එක. ඊට පස්සේ ටාගට් එක තියාගන්නවා වහලේ හදා ගන්න එක. ඊට පස්සේ තව ටාගට් එකක් තියාගන්නවා ඊටු ෆිනිෂින් වැඩ ටික කරගන්න. මේ විදිහට ඔයාර ලොකු ඉලක්කය පුංචි කොටස් වලට කඩලා යනකොට ඔයාට ඉලක්කයට යන්න ලේසි. ඒ වගේම හරිම වැදගත් දෙයක් තියෙනවා මෙතන. ඔබ මේක ඉලක්කයක් විදිහට තියාගෙන අර ලොකු ඉලක්කය කුඩා ඉලක්ක වලට කඩාගෙන යනකොට ඔබ එක ඉලක්කයක් සපුරගත්තාම ඔබට දැනෙනවා පට්ට මොටිවේෂන් එකක්. සතුටක් එක්ක එන මොටිවේෂන් එකක්. ඒ මොටිවේෂන් එක ඊළඟ ටාගට් කොටසට යන්න ඔයාට මාරම හයියක් වෙනවා.
ඉතින් ඒක නිසායි මම කියන්නේ ඔබේ අර ගමන් මාර්ගය කොටස් වශයෙන් කඩලා සැලසුම් කරගත්තොත් පුංචි පුංචි ඉලක්ක බවට පත් කරගත්තොත් ඔබේ ලොකු ඉලක්කයට යන ගමන පට්ටම මොටිවේෂන් එකකින් යන්න පුළුවන් කියන කාරණාව. හොඳයි. දැන් මේ මාර්ගයේ ගමන් කරනකොට මම අර ඔබට සඳහන් කළා වගේ ඔබ නොසිතූ, නොවිරු, නොපැතූ අභියෝග ප්‍රශ්න ගැටලු එනවනේ. මේ එනකොට මතක තබා ගන්න ඔබේ ඒවා ඔබේ ගමන නතර කරන ඔබ ඇඟ ඇතුලෙන් එන දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඔබේ කම්මැලිකම එනවා. ඔබට මහන්සි කියලා හිතෙනවා. ඔබට වේදනාවක් දැනෙන්න ගන්නවා. ඔබ අනිත් අය සතුටින් ඉන්නවා, ඔයා නිකන් දුකින් ඉන්නවා වගේ දැනේ. මෙන්න මේ වගේ ඔයාගේ ඇඟ ඇතුලෙන් එන බාධක ප්‍රශ්න ටික විඳදන ගන්න වෙන්නේ, එහෙම නැත්නම් ඒවා කඩා බිඳ දමා ගන්න වෙන්නේ ඔබටමයි. ඒකට ඔබට අවශ්‍ය වෙන්නේ අපි කියන්නේ අර ශක්තිමත් මනසක් අවශ්‍යයි. හිත පට්ටම හයිය කරගන්න ඕනවා. එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ අර එන හිත ඇතුලෙන් නැගෙන ඍණාත්මක දේවල් ටික පාගල තද කරලා ඔයාගේ ඉලක්කයට යනකම් ඒගොල්ලන්ව යටින් තියාගෙන ඉන්න එක. හොඳයි. දැන් මම ඔබට කියන්නම් ඔබ ඉලක්කයට ගමන් කළාට පස්සේ එහෙම නැත්නම් ඔබ ඉලක්කය සම්පූර්ණ කරගත්තට පස්සේ ඔබට දැනෙනවනේ හිතා ගන්න බැරි සතුට. අනිවාර්යෙන් හැමෝටම දැනෙනවා සතුට. ඒ සතුට ඔබ තනියෙන් විතරක් අත්විඳින්න එපා. ඔබට පුළුවන් ඔබේ මේ සාර්ථක ගමන නැත්තම් මේ ජාග්‍රාහී ලෙස ඉලක්කයට ගමන් කිරීම ඔබට පුළුවන් අනිත් අය සමග බෙදා හදා ගන්න. අනිත් අයට කියන්න මම මෙහෙම ගමනක් ආවා, මම මේ දේ කරගත්තා, මට මාර සතුටක් තියෙනවා. ඔබට පුළුවන් සෝෂල් මීඩියා වල එක පළ කරන්න. ඕනනම් වීඩියෝ එකක් හදලා දාන්න. එහෙම නැත්නම් පෝස්ට් එකක් විදිහට දාන්න. ප්‍රශ්නයක් නැහැ. සමහර මිනිස්සු ගියයි එහෙම එපා අදට අනිත් මිනිස්සු ඉරිසියා කරනවා කියන්නේ නැහැ. ඔබට අවශ්‍ය නැහැ අනිත් මිනිස්සු හිතන විදිය. ඔබට අවශ්‍ය වෙන්නේ self motivation එකක්. මොකද ඔබ කැමති ඔබේ ගමන අනිත් මිනිස්සු දැකලා ඒ මිනිස්සුත් මේක ගැන අගය කරනවට. සමහරට කෙනෙක් අගය නොකරන්නත් පුළුවන්. හැබැයි ඒ ගැන දුක් වෙන්න එපා. නමුත් ඔබට පුළුවන් නේ මේක පබ්ලිෂ් කරලා සතුටක් ලබන්න. ඔබ අකමැති නම් පබ්ලිෂ් කරන්න, ඔබට සතුටින් තනියෙන් විඳ ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒක ප්‍රසිද්ධියටපත් කරලා අන් අයගේ ප්‍රශංසා හම්බෙනකොට ඔබට ලැබෙනවා ලොකු මොටිවේෂන් එකක් ඔයාගේ ඊළඟ ඉලක්කවලටත් යන්න. මම දැකලා දින ගොඩක් දෙනෙක් ඉතින් ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් සෝෂල් මීඩියා වල දානවා. ඒක වරදක් මා දකින්නේ නැහැ. රයිට්? ඒ නිසා ඔබට ඔබගේ ඉලක්කය කියන එක සපුරගත්ත එක ඔබ මම කියන්නේ විශාල ලෙස සැමරිය යුතු කාරණාවක්. ඔබේ ඉලක්කය පුංචි වුණත් ඉලක්කය ලොකු එකක් වුණත් ඔබ ඒක ග්‍රෑන්ඩ් විදියට සෙලිබ්‍රේට් කරන්න. එතකොට ඔබට ලොකු මොටිවේෂන් එකක් හම්බෙනවා. ඒ මොටිවේෂන් එක වාට ඊළඟ ඉලක්කවලට යන්න ලොකු ධෛර්යයක්, ශක්තියක් ලැබෙනවා මයි මිත්‍රවරුනි. ඉතින් මා මිත්‍රවරුනි, මම දැන් මේ වීඩියෝස් 4ක් කරා. 1 2 3 4 විදියට මේ වීඩියෝස් 4ම එක දිගට බලන්න. මේ වීඩියෝස් 4ම එක දිගට බලන්න. එක දිගට බලනකොට ඔයාට තේරෙයි ඔයා කොහොමද ජීවිතේ ටාගට් එකකට යන්නේ. එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ තියෙන සිහිනයක්, ඔබේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔයාට තේරුම් ගන්න පුළුවන්. නිසා මම ඔබට ආරාධනා කරනවා මේ 4ම එක දිගට බලන්න. එතකොට ඔයාට එකිනෙක ගැළපීලා ඇයි කොහොමද මම ඉලක්කයකට යා යුත්තේ කියන කාරණාව ගැන. ඉතින් ඔබ තාමත් හසංක වික්‍රමසිංහ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝස් වල තියෙන අන්තර්ගතය, ක්වොලිටි එක සහ මොන වීඩියෝස් ඉස්සරහට කරන්න ඕන කියලා වගේ දේවල්. ඒකම ඔබ අමතක නොකර මේක ෂෙයා කරන්න. ඔයාගේ යාළුවන්ටත් ආරාධනා කරන්න මේ channel එක වටා එකතු වෙන්න. ඒ ආරාධනාව ගොඩක් වටිනවා. මොකද අපේ ප්‍රජාව පුළුල් වෙන්න මට ලැබෙනවා මගේ ටාගට් එකට යන්න ලොකු මොටිවේෂන් එකක්. Thank you.